ආයිබෝවන් අද මේ ගැන විශේෂ පැහැදිලි කිරීමට හැමෝම එකතු කරගන්නේ හරිම උද්‍යෝගයෙන් අපේ අතීතයේ වුණු සමහර දේවල් ඒ කියන්නේ අර අඳුරු සෙවණලි වගේ තියෙන වේදනාකාරී මතකයන් හරියට පරණ චිත්‍රපටයක් වගේ අපේ මනසේ එක දිගටම ප්ලේ වෙනව නේද? ඒක ඇත්තටම කොච්චරනම් සුලභ අත්දැකීමක්ද කිව්වොත් ලෝකෙ පුරා ඉන්න ගොඩක් දෙනෙක්ට මේක පොදුයි. අතීතයේ තවමත් අපේ වර්තමානය ඇතුලේ ජීවත් වෙනවා කියන එක හරිම අමාරු වද දෙන හැඟීමක්. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි හරියටම කතා කරන්නේ අන්න ඒ ගැනයි. ඉතින් ඇයි මේ අතීත සෙවණලි මෙච්චර තදින් නොමැකී පවතින්නේ? මොනතරම් දැඩිව උත්සාහ කළත් ඒ වේදනාකාරී අත්දැකීම් අමතක කරලා ඉස්සරහට යන්න බැරිව එකම තැන හිර වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ. අපිට ඕනේ එක ඉක්මනින් අමතක කරලා දාන්න උනත් අපේ මනස ඒකට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. බැලු බැලමට මේක මහා අභිරහසක් වගේ පෙනුනත් මනෝවිද්‍යාවට අනුව මේකට ඊටාම පැහැදිලි විද්‍යාත්මක හේතුවක් තියෙනවා. පළවෙනි කොටස නිමක් නැති ප්‍රතිනිර්මාණ චක්‍රය. එහෙමත් නැත්නම් මනස අතීතය සකසන ආකාරය. හරි, අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. අතීතයේ අඳුරු මොහොතවල් අපිට ආයෙත් මතක් වෙනවා කියන්නේ කිසිසේත්ම අපේ මනස බිඳී යාමක් හෝ දුර්වලකමක් නෙවෙයි. මේ තුලින් ඊටාම කදිමට පැහැදිලි වෙන්නේ බොහෝ දිනා හිතාගෙන ඉන්න වැරදි මතයයි සත්‍යයයි අතර තියෙන ලොකු වෙනස. සාමාන්‍යයෙන් කටි හිතන්නේ මනස කියන්නේ නිකම් දත්ත ගබඩා කරන නිෂ්ක්‍රීය දෙයක් කියලා. හැබැයි සත්‍ය තමයි මනස කියන්නේ සක්‍රියව අර්ථය නිර්මාණය කරන ප්‍රබල යන්ත්‍රය. අපේ ජීවන අත්දැකීම් කොහොම හරි සකසා ගන්න, ඒවා තේරුම් ගන්න මනස නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ඒ අත්දැකීමේ අර්ථය සම්පූර්ණ නැත්නම් මනස කවදාවත් ඒ මතකය ලේසියෙන් අතහරින්න සූදානම් වෙන්නේ නැහැ. දෙවැනි කොටස අසම්පූර්ණ චක්‍රීය බලපෑම, ඒ කියන්නේ නුබිසඳුණු හැඟීම් පිළිබඳ විද්‍යාව. දැන් අපි මේ බලපෑම පිටුපස තියෙන විද්‍යාත්මක පසුබිම වෙත හැරමු. යටපත් කරගත්තු කඳුළු, ඊ වගේම නොකියපු වචන අපේ මනස ඇතුලේ නිහඬවම දවන ගින්නක් බවට පත්වෙන්නේ ඇයි? මනෝවිද්‍යාවේදී මේ තත්ත්වය හඳුන්වන්නේ ઝයිගානික් ඉෆෙක්ට්. එහෙම නැත්නම් සයිගානික් බලපෑම කියලායි. මේක හරියට ආපන ශාලාවක වේටවරයෙක්ට මුදල් ගෙවනකම්ම බිලක් ඉතා හොඳින් මතක තියනවා වගේ අපූර්ව වැඩක්. සල්ලි ගෙවපු ගමම්ම එයාට ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා නේද? අන්න ඒ වගේ තමයි හැඟීමක් ප්‍රකාශ නොකර සම්පූර්ණ නොවි තියෙනවා නම් මනස ඒක අමතක කරන්න ප්‍රතික්ෂේප කරනවා. ඒ චක්‍රය සම්පූර්ණ නැති නිසා එදා සිදුවුණු දේ අදටත් ඒ තරමටම තදින් දැනෙන්න පටන් ගන්නවා. තුන්වෙනි කොටස බාහිරින් ලැබෙන නිමාව පිළිබඳ මිත්‍යාව. ඒ කියන්නේ වැරදි ස්ථානවලින් පිළිතුරු සෙවීම. මෙතරදී මිනිස්සු නිතරම අහුවන කනගාටුදායක උගුලක් ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් තමන්ගේ වේදනාව සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට වැරද්දක් කරපු කෙනා ඇවිත් සමාව ගන්නකම්. එමත් නැත්නම් ඒකට පැහැදිලි කිරීමක් දෙනකම්. නමුත් ඇත්තම කතාව තමයි සැබෑ නිමාව. ඒ කියන්නේ ක්ලෝෂර්. කියන්නේ වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් තෑගක් නෙවෙයි. වෙන කෙනෙකුගේ වචනයකින් අපේ මනස සම්පූර්ණයෙන් සුවපත් කරන්න බෑ. ඒක අපේම අභ්‍යන්තරයෙන් ගොඩනගාගත යුතු, නිර්මාණය කරගත යුතු දෙයක්. හතරවෙනි කොටස මායා ඇන්ජලෝගේ සුවවීමේ ගමන. මේක ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සැබෑ ලෝකයේ කතාවක්. මේ සංකල්පය තවත් හොඳින් තේරුම් ගන්න අපි මේ ලෝක ප්‍රකට ලේඛිකාවගේ සුවවීමේ ගමන ගැන අධ්‍යයනය කරමු. ඇගේ ජීවිතයේ මේ කාලරාමුවේ තියෙන පළමු සංදිස්ථානයේදී හැටියක් බලන්න වයස අවුරුදු 7ේදී ඇය අතිශය දරුණු කම්පනයකට සහ හිංසනයකට මුහුණ දෙනවා. ඉන්පසු ඇතිවන අධික බිය සහ වර්ධකාරී හැඟීම නිසා ඇය කතා කරන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. මේ නිහඬතාවය හරියටම අවුරුදු 5ක් පුරාවටම පවතිනවා. මේ වසර 5ක නිහඬතාවය කියන්නේ හැඟීම් යටපට කිරීමේ සහ අතිශය දරුණු විදිහට සිරවුණු අසම්පූර්ණ මානසික චක්‍රයකට කදිම උදාහරණයක්. හැබැයි පසු කාලීනව ඇගේ ප්‍රකට ග්‍රන්ථය වන I Know Why the Caged Bird Sings රචනා කිරීම තුළින් තමන්ගේ සුවය හොයාගන්නවා. ඒ සුවපත් උනේ අතීතයේ බලෙන් අමතක කරන්න ගිහින් නෙවෙයි, තමන්ගේ හැඟීම් වලට නමක් දීලා ඒවා කොලයක් උඩලියා දක්වීම හරහා ස්නායු පද්ධතිය හිරවෙලා තිබුණු ඒ භයානක මතකයන් එළියට අරගෙන ප්‍රබල කතාවක් බවට පත් කරන්න ඇයට පුළුවන් වුණා. වසර ගණනාවක් තිස්සේ මොලේ හිරවෙලා තිබුණ ඒ අසම්පූර්ණ චක්‍රය අවසානයේදී නිමාවකටපත් උනේ අන්නේ විදියටයි. පස්වෙනි කොටස නිදහස කරා පියවර. ඒ කියන්නේ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රමවේද. අපි ඊළඟට බලමු මේ කරුණ කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේම අපි මානසික නිදහස අත්විඳින්න ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් පියවර මොනවද කියලා බලමු. මානසික නිදහස හොයාගෙන යන ගමනේදී අපිට අනුගමනය කරන්න පුළුවන් නිශ්චිත පියවර 3ක් තියෙනවා. පළවෙනි එක ප්‍රතිරෝධයකින් තොරව හැඟීමට ඉඩ දීම. 2 මනෝවිද්‍යාත්මකව අර්ථය වෙනස් කිරීම. සහ 3 හැඟීම් මුදා හැරීමේ ලිවීම.
මෙතනදී අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි සුවපත් වීම කියන්නේ මතකය මකා දැමීම නෙවෙයි. ඒයින් අදහස් වෙන්නේ දැඩිව පීඩාවට පත් වෙලා තියෙන අපේ ස්නායු පද්ධතිය සංසුන් කරන එකයි. මේ පළවෙනි පියවර ඊටාම සරලයි වගේ පෙනුනට ඇත්තටම අතිශය ප්‍රබලයි. හැඟීම් එක්ක සටන් කරන්න යන්න එපා. යම්කිසි හැඟීමක් එනකොට මේ දුකක්, මේ කෝපයක් විදියට ඊටාම මධ්‍යස්තව ඒකට නමක් දෙන්න. මනෝවිද්‍යාවේදී මේකට affect labeling කියලා කියනවා. හැඟීමකට නමක් ලබා දෙනකොටම මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ඒ හැඟීමේ තියෙන ස්වභාවික තීව්‍රතාවය සහ බලය ටිකින් ටික අඩු වෙන්න පටන් ගන්නවා. දෙවැනි පියවර තමයි cognitive reframing. වෙනත් විදිහකින් කිව්වොත් අර්ථය වෙනස් කිරීම. අතීත සිදුවීමට අපි දීලා තියෙන අර්ථය වෙනස් කිරීමෙන් ඒකේ මානසික බලපෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එදා මම ක්‍රියා කළේ ඒ මොහොතේ මම දැනගෙන හිටපු හොඳම විදියටයි කියන එක පිළිගන්න. ඒ වගේම ඒ සිදුවීම ජීවිතේ පරාජයක් විදියට දකින්න නැටිව ජීවිතේ වටිනාම පාඩමක් විදියට දකින්න අපි පුරුදු වෙන්න ඕනේ. තුන්වෙනි පියවර තමයි expressive writing. මායා ඇන්ජලෝ කලා වගේම මනසේ තියෙන ව්‍යාකූල සිතිවිලි කොළයකට මාරු කරන එක. ලීම කියන්නේ මේ අවුල් සහගත සිතිවිලි නිශ්චිත රටාවකට ගොනු කරන පුදුමාකාර මෙවලමක්. මනසේ තියෙන බර කොළයට මාරු වීම හරහා අපේ මානසික භාරය ඊට වේනින් සැහැල්ලු වෙනවා. මේම ලියුවට පස්සේ අපිට කරන්න පුළුවන් තවත් ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි Taman ලියු කඩදාසිය ආරක්ෂිතව පුලුස්සා දැමීම. අපේ යටිසිත, ඒ කියන්නේ unconscious mind එක, තර්කයට වඩා සංකේතවලට ඊට තදින් ප්‍රතිචාර දක්වනවා. ලියපු කොළය ගින්නට දෙවි අළු වී යන විදිය බලාගෙන ඉන්නකොට මම මේ බරින් දැන් නිදහස් කියන පැහැදිලි ප්‍රබල සංඥාව අපේ ස්නායු පද්ධතියට ලැබෙනවා. අර අසම්පූර්ණ චක්‍රය සම්පූර්ණ කරන්න මේක කොච්චර අපූර්වට දායක වෙනවද කිව්වොත් ඒකෙන් සැවවින්ම අපේ මනසට අලුත් හුස්මක් ලබා දෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කරුණ වෙන්නේ මේකයි. අපි මනසේ ක්‍රියාත්මක වන මේ රීප්ලේ ලූප් එක කිසිසේත්ම දුර්වලකමක් නෙවෙයි. ඒක සුවපත් වීමක් සහ අවධානයක් ඉල්ලා සිටින ප්‍රබල සංඥාවක්. එදා සිදු වූ දේ කිසිම පුද්ගලයෙකුව අර්ථ දක්වන්නේ නැහැ. අපි ඒකට දෙන අර්ථය තමයි අනාගතය නිර්මාණය කරන්නේ. අපේ අතීතයේ අඳුරු සැවැනැලි වලට තවදුරටත් වර්තමානයේ පාලනය කරන්න අපි ඉඩ දිය යුතු නැහැ නේද? මේ පැහැදිලි කිරීම අවසානයේ අපි හැමෝටම හිතන්න ලොකු යමක් ඉතිරි වෙනවා. අද දවසේ අතීතයට දෙන්න පුළුවන් නව අර්ථය කුමක්ද? තමන්ගේ අතීතයට අලුත් ධනාත්මක අර්ථයක් දීලා ඒ චක්‍රය සම්පූර්ණ කරන්න අපිට අදම පියවර ගන්න පුළුවන්. අතීත සෙවණැලි වලින් නිදහස් වෙන උත්සාහ කරන තවත් අයටත් මේ විග්‍රහය බෙදා හරින්න අමතක කරන්න එපා.